හයි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. අදත් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා product review එකක් ගැන. ඉතින් වෙනදා වගේම මම වීඩියෝ එකක් කරන්නේ මොකක් හරි product එකක් පාවිච්චි කරලා ඉවර වෙලා. ඉතින් අදත් ඒ විදිහටම මම පාවිච්චි කරපු cream එකක් ගැන තමයි අද වීඩියෝ එක කරන්නේ. අද පොඩක් මට සනීපත් නැහැ. ඉතින් ඒ වුණත් මට හිතුණා මේ රිවිව් එක ගැන කරන්නම ඕනේ කියලා. ඉතින් අද මම කතා කරන්නේ මගේ ස්කින් එකට ගොඩක් හොඳ රිසල්ට්ස් දීපු හොඳ ක්‍රීම් එකක් ගැන රිවිව් එකක් තමයි අද කරන්න හිතුවේ. ඉතින් මේ ක්‍රීම් එක පාවිච්චි කරාන් පස්සේ මේ මොයිස්චරයිසින් ලෝෂන් එක පාවිච්චි කරාන් පස්සේ මගේ ස්කින් එක ගොඩාක් ක්ලියර් වුණා. මගේ මූණේ ගොඩාක් පිම්පල්ස් මාක්ස් තිබ්බා. ඒ දේවල් ගොඩාක්ම ඒ කියන්නේ 90කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වුණා. දැන් ඇත්තම නැති තරම් මූණේ පේනවනේ. ඉතින් අද ඒක ගැන තමයි කතා කරන්නේ. අපි වෙටි වෙලා ගන්න නැතුව ඉක්මනටම කතා කරමු මොකක්ද මේ මොයිස්චරයිසින් ලෝෂන් එක කියලා. එහෙනම් ටිකටම වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඔව් එහෙනම් අපි කතා කරමු මොකක්ද මේ මොයිස්චරයිසින් ලෝෂන් එක කියලා. ඉතින් මේ තියෙන්නේ සෙරාවේලාගේ තියෙන facial moisturizing lotion එක ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ lotion එක ගැන ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඒ වුණාට ගොඩක් අය සාමාන්‍යයෙන් පෙළඹිලා තියෙන්නේ ඉක්මනට fast moving ඒ කියන්නේ bleaching අඩංගු ක්‍රීම් පාවිච්චි කරන්නනේ. මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ගොඩක් අයගේ කැමැත්තක් නෑ. මොකද රිසල්ට්ස් දෙන්න ගොඩක් කල් යනවා කියලා හිතලා නෑ. එහෙම ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතා ඉක්මනට ඉතාමත් ආරක්ෂිතව ඔයාට ස්කින් එක ලස්සන කරගන්න ඕන නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ළමයි මේ මොයිස්චරයිසින් ලෝෂන් එක ගැන කතා කරොත් එහෙම මේක ඩර්මටොලොජිස්ලා විසින් පරීක්ෂණවට ලක් වෙලා එයාලා අප්‍රූව් කරපු එකක් තමයි මේ මොයිස්චරයිසින් ලෝෂන් එක. ඉතින් මේකේ අන්තර්ගත දේවල් මොනවාද, මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන මම දැන් කතා කරන්නම් ඔයාලත් එක්ක. sorry. ඉතින් ළමයි මේක ගැන කතා කරොත් එහෙම මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට normal to dry skin එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. dull skin එකක්, dry skin එකක්, sensitive skin එකක් තියෙන කෙනෙක්ට නම් මේක තමයි පාවිච්චි කරන්න ඕන හොඳම ක්‍රීම් එක. ඉතින් මේ මොයිස්චරයිසින් ලෝෂන් එකේ අඩංගු දේවල් ගැන කතා කරොත් ළමයි මේකේ අඩංගු වෙලා තියෙනවා සෙරමයිඩ්, hyaluronic acid ඒ වගේම MVF ටෙක්නොලොජි එක. ඉතින් මේ සෙරමයිඩ් අඩංගු වෙලා තියෙන හින්දා මේක සෙරමයිඩ් ස්කින් බැරියර් එකක් විදියට ක්‍රියා කරනවා. එතකොට මේක ස්කින් එකට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් සෙරමයිඩ් වලින් කරන්නේ ස්කින් එකට බැරියර් එකක් විදියට ක්‍රියා කරන ගමන් ස්කින් එක ප්‍රොටෙක්ට් කරන එක ඩැමේජ් වෙන්නේ නැතුව. hyaluronic acid තමයි ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක. ඒකෙන් කරන්නේ ස්කින් එක හයිඩ්‍රේට්ව තියාගෙන ඉන්න එක. ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා කියන්නේ ස්කින් එක නිතරම සොෆ්ට් වෙලා තියෙනවා. නිතරම හරි ලස්සනයි කියන්නේ හරි පිරිපුන් විදියට තියෙනවා. ඉතින් MVF ටෙක්නොලොජි එක කියන්නේ ළමයි අර hyaluronic acid වලින් අපිට ස්කින් එක හයිඩ්‍රේට් කරන. ඉතින් MVF ටෙක්නොලොජි එකෙන් කරන්නේ මම ඔයාලට කිව්වේ අර hyaluronic acid වලින් අපේ ස්කින් එක හයිඩ්‍රේට් වෙනකොට ඒක මුළු දවස පුරාම රඳවා තියාගන්න එක තමයි අර MVF ටෙක්නොලොජි එකෙන් කරන්නේ. ඉතින් අන්න ඒ දේවල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රීම් එක අපිට දවසට දෙවරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් උදේට මේ ක්‍රීම් එක මොයිස්චරයිසින් ලෝෂන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් නම් සන් ක්‍රීම් එකක් ඊට පස්සේ පාවිච්චි කරන්න ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල